කොහොමද guys ඉතින් අද වීඩියෝ එකෙන් ඔන්න මම ඕගොල්ලන්ව එක් කරන් ආවේ ජංස් ගාඩන් කියලා තියෙනවා. ඉතින් ගාඩන් එකක් මම ඉන්න ගෙවල් පැත්තේ. ඉතින් මට විනාඩි 30ක වගේ දුර මෙතෙන්ද තියෙන්නේ. ඉතින් මේච්චර කාලයක් මම එන්න බලාගෙන හිටියා මට එන්න හම්බුන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඔන්න අද වීඩියෝ එකෙන් ඔන්න මම ඕගොල්ලන්ව එක් කරන් ආවා ජංස් ගාඩන් එකට. ඉතින් ජංගේ ගාඩන් එක ඉතින් මේකට ජංස් පාක් කියලා කියනවා. ඉතින් මේක සම්පූර්ණම තනි මිනිස්සෙක්ගේ පාක් එකක්. ඉතින් ඒක මේගොල්ලෝ මෙහෙමයි වෙලා තියෙන්නේ. 1998 තමයි මේක හදන්න පටන් ගන්න තියෙන්නේ. ඒක හදලා තියෙන්නේ පුතෙක් තමන්ගේ අම්මයි තාත්තයි වෙනුවෙන්. ඉතින් අවුරුදු 5ක කාලයක් ගිහින් තියෙනවා සම්පූර්ණයෙන් මේ පාක් එක හදන්න. ඉතින් 200 දෙනෙක් එක දිගට අවුරුදු 5ක් වැඩ කරලා තියෙනවා. මේක සෑහෙන ලොකු පාක් එකක්. ඇත්තටම ඒක මේකේ තියෙන අර ලී කැටයන් මේ හැමදේම මාරම ලස්සනයි. ඉතින් අවුරුදු 5ක් 200 දෙනෙක් එක දිගට වැඩ කරලා හදපු පාක් එක. ඉතින් තමන්ගේ අම්මයි තාත්තයි වෙනුවෙන් 2003 දී මෙයා මේ වැඩ ඉවර කරාට පස්සේ අම්මගේ ඉල්ලීම වෙලා තියෙන්නේ මේක මට මේකේ තනියම මට මෙහෙම අවශ්‍යතාවයක් නැහැ. ඒ හින්දා මේක මහජනතාවගේ ප්‍රදර්ශනයට විවෘත කරන්න කියලා. ඉතින් ඒ නිසා ඔන්න මෙයා මේක තවදුරටත් හිම තමන්ගේ ප්‍රොපර්ටි එකක් විදිහට තියන්නේ නැතුව මේක මහජනතාවට බලන්න විවෘත කරනවා 2003. ඉතින් 2003 ඉඳන් මේ වෙනකන් මේක හැමෝම ඇවිල්ලා බලන්න පුළුවන්. ඒක ඇත්තටම බලන්න දේවල් ගොඩක් තියෙනවා. බොන්සායි එහෙම තියෙනවා මාරම ලස්සනයි. මේ මන්ට පිටිපස්සෙන් තියෙනවා බොන්සායි ගස් එහෙම තියෙනවා. හැමතැනම තියෙනවා බොන්සායි ගස්. ඊට අමතරව මේ මොකද්ද මේ ලී කණු සහ මේ ලී කැටයන් මේක පුරාවටම එකම තීම් එකකට තමයි ඒක හදලා තියෙන්නේ. ඊට අමතරව තවත් විශේෂතා ගොඩක් තියෙනවා. ඉතින් මම වීඩියෝ එක අතරත් ඔයගොල්ලන්ට ඒක පෙන්නන්නම්. ඉතින් එකතු වෙලා යන්න වීඩියෝත් එක්ක. මම ගෙදරින් එන්න කලින් කිසිම වැස්සක් තිබ්බේ නැහැ. හැබැයි දැන් නම් වහිනෝ හොඳටම. කෙලින්ම මේ දැන් මම තෙම්ලා ඉන්නේ. ඇවිදින්න විදියක් නැහැ. ඇවිදින්න පුළුවන් මේ හදලා තියෙනවා. ඒ ඇවිදින පාත්වල විතරයි යන්න පුළුවන්. එළියේ පාක් එකේ යන්න බැරි තත්ත්වෙටම අවිල්ලා තියෙන්නේ වහිනෝ හොඳටම. ඉතින් බලමු. බොන්සායි වලට ආසයට මාර ඉන්ට්‍රස්ටිං තැනක්. ඉතින් මේ පේනවාදිනේ මේ කලාව දන්න මිනිස්සු දන්නවා මේ වගේ ගහක් හදන්න කොච්චර කාලයක් යනවද කොච්චර අමාරුද කියලා. ඉතින් මේ බලන්න මේක මාරම ලස්සනයි නේ. මෙතන තියෙනවා ගස් 100ක් 150ක් විතර තියෙනවා මේ විදිහට හදපු. මාරම ලස්සනයි. මේ එක જાති ගස්. ඉතින් මම ඇත්තටම මේ බොන්සායි මේ කලාව ගැන මම මොකුත් දන්නේ නැහැ. ඉතින් මම හිතනවා බලන කවුරු ඉන්නවා නම් අද කමෙන්ට් එකක් දාන්න මේ වගේ ගහක් හදන්න කොච්චර කාලයක් යනවද මේවා මම දන්නවා. ඉතින් ගොඩක් අමාරුයි කියලා. ඉතින් ඔය ඕගලන්ට පේනවා ඇතිනේ මේ හැම තැනම එක දිගට තියෙන්නේ ගස් 100ක් 150ක් තියෙනවා බොන්සායි ගස්. මේකේම හරි ලස්සනයි. මේ අතුට ගිහිල්ලා තියෙන හැටි මේ මාර ක්වොලිටි එක. ඔන්න මේක බලන්න මේකේ ලොකු මේ ගහ මාර සයිස්. මේකෙත් මේ හැම ගස් මේ ගල් තියලා මේ ගස් ඒ මුලට එක ගල් එහෙම තියලා ලස්සනට හදලා තියෙනවා. ඕගොල්ලෝ අදහස් ඕගොල්ලන්ගේ අදහස කියන්න මේ වගේ ගහක් හදන්න කොච්චර කාලයක් යනවද කොච්චර අමාරුද කියලා. මේ තව එකක් මේකේ මේ කඳ බලන්න මේක ලොකු. ඔන්න මේ මගේ අත තිබ්බාම මගේ අතේ සයිස් එකයි ගහේ සයිස් එකයි
ඉතින් මේක මම හිතන්නේ සෑහෙන කාලයක් යනවා ඇති මේ වගේ ගහක් හදන්න. මාර ලස්සනයි මේකත්. ෂෑ අතු ටික අයියෝ ආයේ වහිනවා ඉතින්. ආයේ වැස්සොත් නම් මේ වැඩේ කරන්න අමාරුයි. මම දෙමිලා ඉන්නේ හොඳටම. ඉතින් මේ පාක් එකට එන්න සාමාන්‍යයෙන් ලෝකල් කෙනෙකුට යුවාන් 40ක් ගන්නවා. ඉතින් අපි ෆොරිනර්ස්ලා හින්දා අපෙන් යුවාන් 60ක් ගත්තා. ඉතින් එක්කෙනෙකුට යුවාන් 60ක් කියන්නේ almost like ඩොලර් 10ක් නෑ. ඩොලර් 10ක් වෙන්නේ නෑ. ඩොලර් 8ක් වගේ ගාණක් තමයි මේ පාක් එකට ඉතින් ගන්නෙ ෆොරිනර් කෙනෙකුට. ඉතින් ඒ ඔයා ගෙවන ගානට ඇත්තට මේක මාර worth. මාර දේවල් ටිකක් තියෙනවා. මාරම ලස්සනයි. අනික ඒ වයිබ් එක මාර වටිනවා. ඔළුවට එන ෆීල් එක සහ ඒ මයින්ඩ් රිලැක්සේෂන් එක ඒක මාර වටිනවා. ඉතින් ඒක අනිවාර්යෙන් ඒ ගැන වොරි වෙන්න ඕනේ. ඔයා චයිනා එනවා නම් එන්න මේ පාක් එකට ඇවිල්ලා බලන්න. ඇත්තටම මාර වටිනවා. මාරම ලස්සන පාක් එකක්. ගයිස් මේ ගාර්ඩන් එකේ මගේ හිතට වැදුන ලස්සනම තැන තියෙන්නේ මම දැන් මේ ඉන්න තැන. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් දැන්. මෙතන තියෙන ලස්සන මේ ජලාශයක්. ඉතින් මේක හැම තැනම මේ පාක් එක වටේම මේ ජලාශය යනවා. ඉතින් මෙතන ලස්සනට මෙහිම වෝකින් පාත් එක තියෙනවා. අර මම ඔයාලට කලින් පෙන්නපු මේ කැටයන් එක්කම මේ විදිහටම. ඉතින් මේ පැත්තෙන් මෙතෙන් ආවහම අතනින් පාර ඒ වෝකින් පාත් එක කන්ටිනියු වෙනවා මේ පොඩි දිය පාරට උඩින්. ඒක මාර ලස්සනයි. ඉතින් ඊට අමතරව මේ මෙතෙන් මේ වගේ මේ මෙතෙන් ආවහම අර මේ තියෙන මෙතන තියෙන ගොඩක් බිල්ඩින්ග්ස් අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. ඊට අමතරව මෙන්න මේ මෙතන ඉන්නවා ලස්සන මාළු තාරාවුද පාත්තියෝද මම දන්නේ නැහැ හරියටම. ඉතින් ඒගොල්ලන්ට කෑම දාන්න පුළුවන්. ඉතින් අර එහා පැත්තෙන් තමයි තියෙන්නේ මොකද්ද මේ පොටරි වර්ක්ෂොප් එකයි බතික් වර්ක්ෂොප් එකයි. ඒ කියන්නේ ඇඳුම් මහන තැනයි. තව අර මොනවද මේ පොටරි වැඩ කරන තැනයි ඒක එහා පැත්තේ තියෙනවා. ඉතින් මේ ඔක්කොම මේ නිකන් බැල්කනි වගේ තැන් මේ ජලාශය බලන්න තමයි හදලා තියෙන්නේ. තියෙනවද ලස්සන? මේ මෙතන ආවම මාර අර පරණ වලව්වල ලොකු වලව් තියෙන ලංකාවේ. අන්න ඒ වගේ මාර අමුතු වයිබ් එකක් තියෙන. ඉතින් මේ බිල්ඩින් වල එහෙම තියෙන ඒ හදලා තියෙන ලස්සන එක අමුතුම එකක්. ඒක මේ අපි මෙතෙන් ආවම නිකන් ඒක මාර විදිහට ෆීල් වෙනවා. වෙනස් ෆීල්. ඒ කියන්නේ බිල්ඩින් වල තියෙන ලස්සන සහ ඒ වගේ තියෙන උළු වලට පාවිච්චි කරලා තියෙන ඒවා උළුත් වෙනස් ඒවා ඒවල් හදලා තියෙන ඩිසයින් එකේ කාලේ තිබ්බ හොඳම විදිහට. ඉතින් මේක ඇත්තටම පරණ මාලිගාවක් වගේ තැනක්. මාරම ලස්සනයි. ඉතින් මම මේ ඇවිදගෙන යනකොට සමහර ලාවට දැන් මම සෑහෙන වෙලා ඇවිද්දා වුණාට මට එකම තැන දෙපාරක් හම්බුන්නේ නැහැ. ඒ කියන්නේ
මේක ඇත්තටම අතරමං වෙනවා. මේ ඒ තරම් ලොකුයි මේක. කියන්නේ මාරම ලොකු පට්ටම ලස්සන බිල්ඩින් එකක් මේක. ඉතින් මේ ඕගලන්ට පේනවා ඇති මේ කාලේ ඉතින් අපි පන්සල් වල තියෙනවා වගේ වාස්තු මේ හැමදේම මානම කොල්ඩියට තියෙනවා. ඉතින් මේ පාක් ජංස්ගේ ජං ගාඩන් එක පාරෙන් ඒක පාරෙන් නෙමෙයි ගඟෙන් දැන් මෙතන කියනවා ටිකක් ලොකු ගඟක් මම දන්නේ නැහැ මේක කියන නම. ඉතින් මේ ගඟෙන් මෙහා පැත්තේ තියෙනවා ගඟෙන් මෙහා පැත්තේ තියෙනවා. ඉතින් දැන් මම මේ ඉන්නේ ගඟෙන් ඒගොඩ මෙගොඩ එහා කරලා හදලා තියෙන පාර මේනි බලන්න පාරෙන් මාරම ලස්සන වයිබ් එකක් තියෙන්නේ. වැඩක් නැහැ. ඉතින් ඒක කතා කරලා ඒක ඇවිල්ලාම බලන්න ඕනේ. මේ ෆීල් එක නිකන් එන අතීතයට ගියා වගේ එකක් දැනෙනවා. මේක මේ තියෙන මේ හදලා තියෙන විදිහත් එක්ක ඒ තියෙන මියුසික් සහ මේ මිනිස්සුන්ගේ තියෙන මේ වයිබ් එකත් එක්ක අපි නිකන් අතීතයට ගියා වගේ ෆීල් එකක් අපිට දැනෙනවා. තියෙන ස්ට්‍රෙස් ඔක්කොම අමතක වෙනවා. මාරම 아무තු වයිබ් එකක් තියෙන හරිම ලස්සන තැනක් මේක. ඉතින් අපි ගිහින් බලමු එහා පැත්තට. පාරෙන් එහා පැත්තෙත් මේක තියෙනවා. ඉතින් අක්කර 100ක් තියෙනවනේ. ගිහින් බලමු මොනවද එහා පැත්තේ තියෙන්නේ කියලා. deep water no climbing කියන්නේ මේක සෑහෙන ගැඹුරු ඇති අනිවාර්යයෙන්ම සෑහෙන ගැඹුරු ඇති මේ ගඟ. ඉතින් ගහලම තියෙනවා හැමතැනම මේ ක්ලයිම් කරන්න එපා වතුරට පයින්න එපා කියලා හැම ගහලා තියෙනවා හැමතැනම. ඉතින් මම කලින් කිව්වා වගේ මේ පාක් එකේ හැම තැනම බොන්සායි නම් තියෙන බොන්සායි නම් බොන්සායි මට හිතා ගන්න බෑ මේවා මේම මාර ඉවසීමක් තියෙන්න ඕන මේ වගේ දේවල් කරන්න. ඉතින් ඇත්තටම මේ බලන හැම තැනම මම කලින් ඕගොල්ලන්ටත් පෙන්වුවා බොන්සායි තියෙන හැම තැනම. ඉතින් මේ පාක් එකේ බොන්සායි ගහක් නැති තැනක් නැහැ. කොහෙට ගියත් බොන්සායි ගහක් අනිවාර්යෙන්ම තියෙනවා. බලන්න මේ සෑහෙන අවුරුදු කාලයක් මහන්සි වෙලා හදපු දේවල් මාරම ලස්සනයි මේවා. ඉතින් බොන්සායි ගැන දන්න කට්ටිය කලින් කිව්වා වගේ දාන්න කමෙන්ට් එකක් මොන වගේ මහන්සියක් වෙන්න ඕනද මේ වගේ ගස් හදාගන්න සහ මේ වගේ සාමාන්‍ය වටිනාකම ගැනත් පොඩි අදහසක් දෙන්න. බලන අයටයි මටත් එක්ක මමත් දන්නේ නැහැ බොන්සායි ගැන. ඉතින් ඕගොල්ලන්ගේ අදහස් අපිට වටිනවා. ඒ ගැන පොඩි අදහසක් දෙන්න කියලාත් මතක් කරනවා. එනකට කෑම බීම ගැන බය වෙන්න දෙයක්වත් නැහැ. මේ පාක් එක ඇතුලේ ඕන තරම් shops තියෙනවා, cafes තියෙනවා. ඕගොල්ලන්ට කැමති දෙයක් කන්න පුළුවන්. හැබැයි ඉතින් Chinese කෑම අවුලක් නැහැ. ඉතින් කවුරු හරි මම බලන්න ඇවිල්ලා තියෙනවා නම් අනේ කමෙන්ට් එකක් දාන්න. කමෙන්ට් සෙක්ෂන් එකේ ඕගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් එකත් ෂෙයා කරන්න. අමතක කරන්න එපා.
මේ බිල්ඩින් දිහා පැය ගාණක් වුණත් එක දිගට බලාගෙන ගියා. මේක ඒ තරමට ලස්සනයි. මේ ප්ලෑන් එක, මේ ගඟ, මේ බිල්ඩින් හැමදේම බැලන්ස් කරලා ලස්සනට හදලා තියෙන හැටි ඒක මම හිතන්නේ ඒක මිනිස්සුන්ගේ හිත නිවන්නම හදපු තැනක්. හරියට අපි මට නිකන් දනදා මාලිගාවට ගියා වගේ ෆීලින් එකක් දැනෙනවා. ඊට වැඩිය වෙනස් ඉතින් ඇත්තටම. ඒ වුණාට එහෙම ඒ වගේ නර හිතට පොඩි හිත නිවෙන ෆීලින් එකක් එනවා. මිනිස්සු මේ වගේ තැන් වලට එන්න ඉතින් තමන්ගේ ඔළුවේ තියෙන බර නිදාස් කරගන්න, ඒකාකාරී ජීවිතෙන් මිදෙන්න. ඉතින් මෙතන කියන්නේ ඇත්තටම මෙතන හරියටම හරිය වැඩේට. දැන් මම 12 ඉඳන් 12 මාට විතර මේ වෙලේ ඉඳන් දැන් කීයද වෙලා? ගියාද කියලාවත් ඉතින් මේක ඒ තරමට රිලැක්සේෂන් මාර වටින තරම් ඉතින් ඒක වැඩක් නැහැ කතා කරලා. ඉතින් මම ආරාධනා කරනවා කවුරුම හරි ඉන්නවා නම් චීන මේ ළඟ අහලා පහල ඉතින් ලොකේෂන් එකත් මම ඕනනම් දාලා තියන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ බලලා ඇවිල්ලා එන්න. ඇත්තට මේක වෝත් බලන්න වටින තැනක්. මොකද පුතෙක් තමන්ගේ දෙමව්පිය වෙනුවෙන් හදපු තැනක්. මිනිස්සු මේ වගේ තැනකට ඇවිල්ලා ඒ ෆීල් එක අරගෙන ඒ තියෙන රිලැක්සේෂන් එක අරගෙන ඒක ඇත්තටම තමන්ගේ දෙමව්පියන්ටත් මං හිතන්නේ ඒක ඇත්තටම පිනක්. මොකද අපි මෙතෙන් ඇවිල්ලා අපි හිතේ තියෙන බර නිදහස් කරලා අපි මානසිකව සතුට වෙලා යන තැනක්. ඉතින් මේක අනිවාර්යෙන් මේ දෙමව්පියන්ට ඒගොල්ලෝ ඉතින් ඒ පුතාට ඉතින් ඒක මං හිතනවා ඒක කුසලයක්. ඒගොල්ලෝ අනිවාර්යෙන් කුසලයක් තමයි කරගෙන තියෙන්නේ. ඒක මාර දෙයක්. ඉතින් මේ තැන ඕපන් වෙලා තියෙන ඩීටේල්ස් ටික ඔයාලට දැනගන්න පුළුවන් tripadvisor.com. එහෙම නැත්නම් tripadvisor app එක ඩවුන්ලෝඩ් කරගත්තොත් මේක ඕපන් වෙලා තියෙන අවර්ස් සහ ඊට අමතරව මේකේ තියෙන ලොකේෂන් හැමදේම මේ ඩීටේල්ස් ටික ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන්. ඉතින් ඒකත් මම මෙන්ෂන් කරන්න කැමතියි වීඩියෝ එක අතරතුර. ඉතින් දැන් වෙලාව හරි අපිට මෙතනින් එළියට යන්න වෙලාව හරි. දැන් ගොඩක් හවස් වෙලා ඉතින් 6 විතර වෙලා අපි සෑහෙන්න ඇවිද්දා මේක ඇතුලේ. මම හිතනවා ඕගොල්ලන්ට මේ වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා. සහ මේක මොකද චීනේ ලංකාවේ සිංහල vlog එකක් ඇත්තටම අඩුයි මේ වගේ තැන් වලට ගිහිල්ලා. YouTube එකේ තියෙනවා ඇත්තටම මම දන්න කීපයක් තියෙනවා. ඊට අමතරව ඉතින් මේ වගේ තැන් වලට ගිහිල්ලා ඕගොල්ලන්ට vlogs චීනේ බලා ගන්න පුළුවන් කම අඩුයි. ඉතින් අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න. මින් පස්සේ මම බලාපොරොත්තු වෙනවා ඉතින් දිගටම වීඩියෝස් ටිකක් දාන්න. මොකද මේ පහුගිය කාලේ වැඩත් එක්ක සහ ගෙදර ඒ කියන්නේ බිසි වුණා පහුගිය කාලේ. ඒ හින්දා වීඩියෝස් කරගන්න උනේ නැහැ. හැබැයි දැන් ඊට පස්සේ මගේ plan එකක් තියෙනවා ඒක දිගටම වීඩියෝස් ටික දාන්න. ඉතින් මේ වගේ වීඩියෝ එකෙන් ආයෙත් හම් වෙනකන් ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා. සතුටින් ඉන්න.